සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාට. වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද අපි වැඩ කරාට අපේ බොහෝ වෙලාවට මේ අපි කරන දේවල් සෝෂල් මීඩියා වලටවත් අපි දාන්නේ නැහැ. නමුත් දැන් අපි කරන නිර්මාණ, අපි කියන්නේ මම කරන නිර්මාණ හැකිතාක් මගේ පේජ් එකේ ඉන්න ආදරණීය හිතවතුන් එක්ක බෙදා හදා ගන්නවා කියලා මම තීරණයකට ආවා. මේක හොඳ නැද්ද දන්නේ නැහැ. ඔයා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක සම්බන්ධව මොනවද ඔයාගේ අදහස කියලා. ඉතින් මට මීට අවුරුදු ගණනාවකට කලින් කමෙන්ට් එකක් තිබ්බා YouTube එකේ මගේ වීඩියෝ එකක් බලලා එක්තරා මහත්මයෙක්. ඒ කමෙන්ට් එකේ තිබුණේ මෙන්න මේ කාරණය. පළමුවෙන්ම කියලා තිබ්බා ඔබතුමා නිර්මාණ දෙන්නේ ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායමට විතරයි. තව තිබුණා ඒ කමෙන්ට් එකේ ප්‍රවීණයන්ට, ජනප්‍රියයට, හදවතේ ගායකයින්ට විතරයි ඔබතුමා හොඳ සින්දු දෙන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අවුරුදු ගානකට පස්සේ මම අද මේ වීඩියෝ එක කරන්නේ. එහෙමයි කියලා අපිට බෑ මේ වර්ග කරන්න. නිර්මාණකරුවෙකුට බෑ වර්ග කරන්න. ඉතින් හදවතින්ම අලුතෙන් නිර්මාණයක් කරන කෙනාටත් ඒ ක්වොලිටියම, ඒ රසයම, ඒ ගුණයම, ඒ දේම තමයි දෙන්නේ. ඉතින් මේ පොඩි උදාහරණයක් පෙන්නන්නේ මේ මන් ළඟ අලුතෙන් කරන එකක් සත් FM live studio chill out අද දවසේ වැඩ නිමා කරගෙන යන ගීතයක්. ඉතින් මේ ගීතේ ලියලා මෙලඩි මියුසික් කරලා රෙකෝඩ් කරලා ඔක්කොම මගේ යටතේ කරන නිර්මාණයක්, ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම මුල ඉඳන් අගටම හැම කෙනාටම අලුත් අයට මේ නවකේ ඒ වැඩේ සාර්ථක කරගන්න මට තියෙන අත්දැකීම් හරි පළපුරුද්ද හරි මොනවා හරි දෙයක් මම ඒ අයට දෙනවා. ඒක අපේ යුතුයකම.